හායි යාළුවනේ කොහමද ඔයාලට ඔන්න අදත් අලුත් vlog එකක් ගෙනාවා. අපි පොඩි වීඩියෝ එකක් ගේනවා පරිප්පු වඩේ හදන්නේ කොහොමද කියලා. අද ගෙදරදීම හදන පරිප්පු වඩේ. අපි ඉස්සෙල්ලම තමයි හදන්නේ නේ. මේ ෆස්ට් ටයිම් තමයි මේ පරිප්පු වඩේ හදන්න දාලා තියෙන්නේ. මෙන්න අපි මේ කඩල පරිප්පු ගෙනල්ලා පොඟන්න දාලා තියෙන්නේ. ඔන්න කඩල පරිප්පු ටික දාලා ඒකට වතුර දැම්ම පොඟන්න. වතුර වැහෙන්නේ සම්පූර්ණයෙන්ම දාන්න ඕනේ. දාන්න ඕනේ. මේක මේ පැයක් විතර පෙඟෙන්න දාන්න ඕනේ. පැයක් විතර පෙඟෙන්න දාන්න ඕනේ. හරි රයිට්. හරි අපි ඊට පස්සේ බලමු මේ කොහොමද පරිප්පු වඩේ හදන්නේ කියලා. හරි. හරි ඔන්න දැන් මේ උදේ කඩල පරිප්පු ටික මේ පොඟන්න දැම්මා. මේ දාලා ඉවරලා අපි කොච්චර වෙලාවක් වගේ තිබ්බද උක? පැය එකමාරක් වගේ පෙඟෙන්න දැම්මා. පැය එකමාරක් වගේ පොඟන්න දැම්මනේ. ඔව්. හරි. දැන් මේක හොඳට හොද. හරි. මේක තවසරයක් හොඳට හොද ගන්න ඕනේ. හරි කඩල පරිප්පු එක ඔය හොද ගන්න එක තමයි කරන්නේ නේ. ඔව්. කඩල පරිප්පු ටික හොඳට හොදගෙන තියෙන්නේ. හරි කඩල පරිප්පු ටික දැන් හොදගෙන තියෙන්නේ. ඔව්. රයිට්. මේක මේ තෙත බේරෙන්න මේ වගේ ගොට්ටකට දා ගන්න ඕනේ. හරි අපි එහෙනම් දාලා පෙන්නමු මේ පරිප්පු ටික දැන් තෙත බේරෙන්න මේ වෙක්කට දා ගන්න ඕනේ. තෙත පිටින් අර අඹරන්න බෙන්ඩර් කරන්න බෑනේ. ආ. දැන් කඩල පරිප්පු එක හොදගෙන තියෙන්නේ. දැන් කඩල පරිප්පු එක පෙනර එකට දාලා වේලෙන්න තියන්න ඕනේ. අපි කොච්චර වෙලාවක් වගේ වේලෙන්න තියන්නේ? විනාඩි 10ක් වගේ අපි තෙත බේරෙන්න තියෙනවා. හරි. අපි ඊට පස්සේ බලමු මේ කොහොමද පරිප්පු වඩේ හදන්නේ කියලා. right. ඊට පස්සේ මේ ආනක මේක විනාඩි 10ක් පාලා තෙත බේරෙන්න තිබ්බට පස්සේ ඔව්. මේක ගලක හරි බ්ලෙන්ඩර් එක ලේසි ඉතින් බ්ලෙන්ඩර් කරන එකනේ. ඔව් බ්ලෙන්ඩර් කරන එක ලේසි. මේ ඒක අපි කරලා මේ බ්ලෙන්ඩර් කරලා අපි කරලා පෙන්නමුනේ. හා කරලා පෙන්නමු. කරන්න කියලා. ඔන්න යාළුවනේ දැන් මේ කඩල පරිප්පු ටික අපි බ්ලෙන්ඩ් කරගෙන තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ. මේ වගේ ගානට අර ගොඩම මේ ඇට පොඩි වෙන්නම නෙමෙයි. ඔව්. සාමාන්‍යයෙන් අර කෑලි අතර ගුලි කරන්න කෑලි හිටින්න වගේ තමයි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඔව් අපේ පුතා වුන් බලාගෙන ඉන්නේ. මම හදලා කියන කමන්න. ඕ හායි කියන්න. අපි ඒකට දැන් මේ අවශ්‍ය අම්ද්‍රව්‍ය ටික දාගමුනේ. ඔව් හරි. දැන් අපි මේකට මේ ඉස්සෙල්ලාම ලුණු ඔව්. ලුණු ටිකක් කපා ගන්න ඕනේ. ඔව්. දැන් කරගන්නේ ඔක්කොම අපිට වැඩි. ඔක්කොම ටික වැඩිද? ඔව්. හරි. එහෙනම් අපි ටිකක් අයින් කරගමු. ආයේ පස්සේ ඕක පුළුවන් නේ ෆ්‍රිජ් එකේ දාලා තියලා බදින්න පුළුවන්. දවස් දෙක තුන නෙමෙයි ඉතින් අද දාලා හෙට වගේ. හෙට වගේ ගන්න පුළුවන් නේ. අම්මිරිස් වේලිච්ච මිරිසුත් දාන්න පුළුවන් නේ. ඔව්. කොච්චිත් දාන්න. කොච්චි දාන්න පුළුවන්. ඒ විදිහට දාන්න පුළුවන්. දැන් අපිට අම්මිරිස් තිබ්බා. අපි අම්මිරිස් කරල් දෙකක් කපලා ගත්තා. මේ ලුණුත් කපලා තියෙනවා. කරපිංචා තියෙනවා. පින්චාව. ඔව්. මේක වේලිච්ච මිරිස් එහෙම දාලා හරි. වේලිච්ච මිරිස් දාපුවම රසයි නේ. ඔව්. මේ තමයි ෂූටි පුතා. ඔන්න අපේ බබාගේ ওই හුරතල් වැඩ තමයි ඔය තියෙන්නේ. ඔන්න ඔය. අර ෂූටි පුතා කරගෙන යන්නේ. එයාගේ වැඩ මේ සෙල්ලම් කරන එක තමයි ඉතින්. ළමයිට මේ බෙහෙත් දෙනවා, ළමයිට කවනවා. ඔය වගේ වැඩ තමයි මෙයා කරන්නේ. කො කතා කරන්න පුතේ. කො හලෝ කිය. හායි කියන්න. බයි. බයි. මේ කඩල පරිප්පු ටික බ්ලෙන්ඩර් කරගත්තනේ. ඔව්. මේ වගේ සාමාන්‍ය බ්ලෙන්ඩර් කරන්නේ ගුලි කරන්න පුළුවන් විදියට ඒක අතේ ඇලෙන පදමට වගේ. අපි මේක හොඳටම බ්ලෙන්ඩ් කරගන්නේ නැහැ. නෑ, පොඩ්ඩක් නෑ, පෙන්නම පොඩ්ඩක් මේ චුට්ටක් කෑලි වගේ ඔව්, තියෙන්න කෑලි තමයි වගේ ගන්න. අර blend මොකද අර කරන්න. පරිප්පු වඩේ කනකොට අපිට හැපෙන්නේ යන්නේ. හැපෙන්න එපා. කෑලි හැපෙන්න ඕනේ. ඒතර තමයි රස. ඔව්. හරි. ඒකට අපි ලුණු ටිකක් එකතු කරගන්නවා. ඔන්න ලුණු ටිකක් එකතු කරගන්නවා. මුළු එක හරිය ෂූටි අයින් වෙනකෝ. ෂූටි අයින්. ඒවද? ෂූටි අයින්. ඇතිනේ. ෂූටි අයින්. මෙන් ඊනියට කපා ගන්න ඕනේ මේක. හරි. කපාගත්ත ලුණු ටික මේකට එකතු කරන්න ඕනේ. හරි. මම ඉස්සල්ලාම ඔය දාන්නේ ලුණු ටික. මේවට හරි රසයි උඹලකඩ එහෙම දාලා උඹලකඩ වඩි. මලකඩ වඩේ ඉස්සෝ වඩේ ඔව්. අම්මට සුද් දැම්මා. අම්මෙස් ටිකක් දාගත්තා. ඊට පස්සේ කරපිංච ටික කපා ගන්න ඕනේ කරපිංච පොඩියට. කරපිංච පොඩියට කපලා ඔය කරපිංච ටිකත් එකතු කරගත්තා. ඔව්. දැන් මේක හොඳට අපි අනා ගන්න ඕනේ. right. අත හොදගෙන ආවේ මම. හොඳට අත හොදලා මේ අත හේදුවනේ. හරි. එහෙනම් මේ හොඳට අනා ගන්න එක තමයි කරන්නේ. ෂූටි පකෙන් ෂූටි පුතා. තාම සුවඳයි තාත්තා. සුවඳ එනවද? අනනකොට අර එනවා කරපිංචා හැම ඒ සුවඳනේ. පුතාගේ සුවඳ. එහෙමද?
ඔන්න කෙහෙල් කොලයක් අරන් තිනවා. ඒකේ පොඩ්ඩක් තෙල් ටිකක් ගාගත්තා. දැන් මේ අපි අර මිශ්‍රණය ගුලි කරගන්න තමයි හදන්නේ නේ. ඔව්. හරි. මේකෙත් එක එක හැඩවලටත් හදේ අපි පොඩි පොඩි. ඒව තමයි හදන්නේ. හරි අපි මේ වගේ ප්‍රමාණයට. අර වැඩි කරත්තවල තියෙන්නේ. හා. නූලු තොයින්න. ලුණු ගොඩාක් ඊනියට කපන්න ඕනේ. ලුණු ගොඩාක් ඊනියට කපන්න ඕනේ. ගුලි කරගන්න අමාරු. ඉහිරෙනවනේ. ඉකිරිනා. අපි මේක මේ ගුලි කරලා තියාගත්තම බදින්න ලේසි. ඔව් අපි ඉස්සෙල්ලාම මේක මේ ගුලි ටික හදාගනිමු. ඊට පස්සේ මේවා කරමු. ඔන්න දැන් අපි චාත්තියක් හොදගෙන ඉවරලා ඒකට අපි ඔන්න මේ පොල් තෙල් දානවා. දැන් පොල් තෙල් දාලා අපි මෙන්න අපි ගුලි කරගත්ත ගුලි ටික බෙද ගන්න තමයි හදන්නේ. ඔන්න දැන් හොඳට තෙල් ටික රත් වෙනකන් තියන්න ඕනේ ඔය විදියට. හරි දැන් මෙන්න ගුලි කරගත්ත ගුලි ටික දැන් අපි බෙද ගන්න තමයි හදන්නේ. වඩේ බෙද ගන්න තමයි හදන්නේ. උඩ ගන්න එකපාරනේ. අම්මා. අද පොතේ පොතේ තිබුණා කියලා. පොඩි වැඩ හදපින්න ගොඩක් එකපාර බදින්න පුළුවන්. චූටි. මෙන්න මේ තියෙන්නේ දැන් ගුලි ටික දාලා තියෙන්නේ. දැන් ඔන්න වඩේ බෙදෙනවනේ. ඔව්. ගොඩ ගින්දර වැඩි කරන්නේ නැහැ. ඒක තැන් දෙන්නත් එපා. ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන වඩේ ටික බෙද ගන්න තමයි ඔය හදන්නේ. අපේ පුතාටත් පොඩ්ඩක් පෙන්වන්න කොහොමද හදන්නේ කියලා. මොකද එයා මෙතන උස නැති හින්දා මේ හොරෙන් ගෙබිනවා මොනවාද හදන්නේ කියලා. ඔන්න දැන් පරිප්පු වඩේ ටික බෙදෙනවනේ. ඔව්. දැන් නෑ ඇති වෙයි. මොන බැදීගෙන ඉන්නේ. දැන් නම් ඇති වෙයි. දැන් බා ගන්න හදන්නේ. කඩදාසි කොලයකට දාගන්න. ඔව් කඩදාසි කොලයකට දා ගන්න ඕනේ තෙල් බේරෙන්න නේ. රයිට්. බාගන්න. දෙදල කන්න හොඳයි. ඉතින් මේ එහෙම හදලා අම්මා මම එකක් කමුවා. තාම රස්නේ ඇති පුතු. ඔලා කාලා කොහොමද? පස්නේ නේද? ඉමල දුන්නේ මම. ඈ? රසයිද? ඔලා කන්නට. චූටි මම මොකද කරන්නේ ඔයා? මේ ආසි ගාලා ගත්තේ. වැටෙයි නෑ. ඔයාට කියන ගෝ ඔයාට තේ ඕනද? මට තේ ඕනේ. ඔයාත් තේ බොනවද? ඔව්. හරි එහෙනම් අපි මේ වඩේ ටික බෙදලා තේ එකක් හදාගමු අපි බොන්නනේ. ඔව්. රයිට්. ඔන්න අපි වඩේ එක හදලා ඉවරයි. ඔන්න ඔය තියෙන්නේ. ඔන්න පරිප්පු වඩේ අපි හදලා ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි අපේ පරිප්පු වඩේ එක ආවේ. යාළුවනේ සාරේ. ඔන්න අපි දැන් මේ තේ එකක් හදාගන්න හදන්නේ මේ වඩේ කාලා තේ එකක් බොමු කියලා කිව්වා මේ. ඔව් කෝපි එකක් හදමු. හරි. ඔන්න අපි කෝපි එකක් හදාගන්න තමයි හදන්නේ. ඔන්න මේ පරිප්පු වඩේක දැන් හදලා ඉවරයි. මෙන්න මේ තියෙන්නේ. ඔන්න අපි පරිප්පු වඩේ හදාගත්තා. ඔන්න මට ටෙස්ට් මොකක්ද? ඔව් තේ තුනකුත් වක් කරගත්තා. ටෙස්ට් මොකක්ද මේ කෝපි දෙක? ඔව් එක්කෙනෙකුට නෙස්ටමෝල අනිත් දෙන්නට කෝපි. මට කෝපි. හරි අපි දෙන්නට තමයි කෝපි. කොහමද වඩේ එක හොඳයිද? පිරි. අසයිනේ. පිරිමතා. උපිරිලු. පිළිලු. හොතේ කනවා. හොතේ කනවා. මෙලෙසද? ඉන්නේ. උණු කාලේ උත් එකක් අදිලා හරි. ඔන්න මේ පරිප්පු වඩේ හදන අපි වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලත් හදලා බලන්න හොඳයිද කියලා. ඔන්න අපේ මේ ආපු විදිහ. එහෙනම් මේ අපි තවත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. හැමෝටම සුබ දවසක්. එහෙනම් අපි ගිහින් එන්න. හරි.